අද ගමකට ගියත් නගරයකට ගියත් තමන්ගේ දරුවා මද්ද්‍රව්‍යවල ගොදුරක් බවට පත් වෙලා තමන්ගේ ජීවිතය විනාශ කර ගැනීමේ අනතුරු පිළිබඳව සෑම විටම අපිට හඬ නැගෙනවා. මේ රාජ්‍ය යාන්ත්‍රණයට පමණක් අවසන් කළ හැකි දෙයක් නොවේ. මේ සඳහා ජනතාවගේ සහාය අවශ්‍යයි. අපි පියවරක් ඉදිරියට තිබ්බා. චිත්‍රය භයානකයි. මේ කළු ව්‍යාපාරය සෑම තැනක අතුරු පතුරු විහිදුවා පැතිරී තිබෙනවා. පොලිසිය තුල, හමුදාව තුල, කස්ටම් එක තුල, ආර්මි එක තුල, ඉමිග්‍රේෂන් එක ඇතුලේ මේ ආදි ශේෂ්ත්‍ර ගණනාවක පැතිරලා තිබෙනවා. මේ මද්ද්‍රව්‍ය සහ දේශපාලක අතර විශාල ඥාතීත්වයක් තිබෙනවා. විශාල මුදල් සංසරණ වෙනවා. නිල හමුදා කඳවුරවල තිබෙන අවියායුධ පාතාලයට එනවා. අපිට තෝරාගත හැකි මාවත් දෙකක් තිබෙනවා. මේ නොදැක්කා වගේ ඉදිරියට යන එක. එහෙම නැත්නම් මේට එරෙහිව සටන් කරන එක. මොකද අපි කළ යුතු වන්නේ? අත්තරින්නද? මතක තබා ගන්න මේ තබන ලද පියවර කිසිසේත්ම ආපසු හරවන්නේ නැති බව. මේ රටේ ව්‍යසනයක අවසන් කළ යුතුයි. අපි දන්නවා මේ ක්‍රියාමාර්ගවලට එරෙහිව යන දේශපාලනය අනුතරදායකයි. ඔවුන් සතුටින මූල්‍ය බලය, ඔවුන් රාජ්‍ය බලය හැසිරීම විසින් ඔවුන්ට රාජ්‍ය යාන්ත්‍රණ ඇතුළේ තිබෙන සබත්තාවයන්, විවිධ කළු ව්‍යාපාරයන් සමග තිබෙන සබත්තාවයන්, නීති විරෝධී අවියායුධ ඔවුන් අතර සංසරණ වීම ආදී බොහෝ දී තිබෙනවා. එහෙත් මේ කාර්ය දෙක කළ යුතුයි. ඒට අපි ඉතාමත් නිර්භීත පියවරක් අරන් තිබෙනවා. ඒක අපි නොනවත්වා ඉදිරියට ගෙන යන බව මම ඔබට සපත කොට ප්‍රකාශ කරනවා. පසුගිය අවුරුද්දේ අලුත් දේශපාලන පරිවර්තනයකට මුල් පියවර තැබුවා. ඒ සෙමින් එහෙත් ස්ථාවරව ගමන් කරමින් තිබෙනවා. අප ඔබට එකඟ වූ බොහෝ කරුණු තිබෙනවා. බොහෝ එකඟතාවයන් තිබෙනවා. එම එකඟතාවයන් ඉටු කිරීමේ බර අපේ දෙවුර මත පවරගෙන අපි වැඩ කරනවා. ඒ වෙනුවෙන් අපි පොරබදනවා. අප විශ්වාස කරන මේ අභියෝගය අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් අපි සියලු දෙනාම එකතු වෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි සියලු දෙනාටම.